variables and data types ගැන මේ වීඩියෝ එක ටිකක් in detail කතා කරමු. සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා මේක තුල ඉන්නේ Cyber City YouTube channel එකේ තාත් එක් වීඩියෝ ටියුටෝරියල් එකත් එක්ක. කලින් වීඩියෝ එකෙන් මම variables ගැන basically කතා කරා. මේ වීඩියෝ එකෙන් ටිකක් in detail කතා කරන්න බලාපොරොත්තු වෙනවා variables and data types කියන දෙකම ගැන. මුලින්ම ඉතින් අපි සරලව අපේ සුපුරුදු පරිදි අපි VS Code editor එක open කරගමු. මෙතන මම කලින් හදපු Python files දෙකක් තියෙනවා. අපි අලුතෙන් file එකක් create කරගමු මේ ඇඩේට. මම මේකට name එක දෙනවා variables and data types කියලා. අලුත් Python file එකක් මම create කරගන්නවා. මම මේක සරලව age කියලා variable එකක් declare කරගන්නවා. 28 කියලා දෙනවා මෙතන. ඊට මම මේක සරලව print කරන්න. හරි අපිට output එක 28 කියලා. අපිට මේක ටිකක් meaningful වෙන විදිහට අපිට මේක output කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපිට string එකක් පාවිච්චි කරලා මෙන්න මෙහෙම පුළුවන්. මෙහෙම ටිකක් තේරෙන විදිහට my age is 28 වගේ මෙතන double quotations ඇතුලේ මම දානවා my age is මෙතනදී plus mark එක දාලා එතෙන්දී මම variable එක call කරනවා ඊට පස්සේ අපි මේක run කරලා බලමු. එතකොට මෙතනදී error එකක් මෙයා පෙන්නනවා. අපේ ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නකොට දැනගන්න ඕන දෙයක් තමයි දැන් සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් ඉගෙනනකොට ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා අපිට කෝඩ් මතක තියාගෙන ඉන්න ඕන කෝඩ් කටපාඩම් කරගෙන එහෙම තියාගෙන ඕන කියලා. ඇත්තටම එහෙම අවශ්‍ය නැහැ. දැන් ඕන තරම් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා AI tools තියෙනවා අපිට ඕන වෙලාවක කෝඩ් එක ජෙනරේට් කරගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑමින් වල ගොඩක් වැදගත්ම වෙන්නේ error handling. ඒ කියන්නේ error එකක් ආවම ඒක අපි හරි ගස්සලා ගන්න කොහොමද කියන තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. දැන් මෙතනදී මේක බලවුවොත් මෙතනදී කියනවා can only concatenate strings not int කියලා. ඒ කියන්නේ integers concatenate කරන්න බෑ කියලා. ඒක concatenate කරනවා කියලා කියන්නේ මෙන්න මේ plus mark එක දාලා මෙන්න මේ value එක මේ විදිහට එකට සම්බන්ධ කරන එකට. මෙයා කියන්නේ ඒක integer එකක් කරන්න බෑ කියලා. එහෙනම් අපි මෙතනදී සරල මේ age කියන integer එක අපි string එකක් විදිහට මාරු කරමු. මේකට මෙන්න මේ විදිහ වැඩක් කරනවා. age කියන එක මම string එකක් විදිහට මෙතන ගන්නවා කියලා. අපි මේකට කියනවා type casting කියලා. අපිට මේවා ගැන ඉස්සරහට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. ඉස්සර වීඩියෝස් මම වීඩියෝ එකක් මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකදී අපි කරන්නේ මෙන්න මේ age කියන variable එක string එකක් විදිහට convert කරගන්නවා. අපි මේක run කරලා බලමු ආයෙත් සැරයක්. මෙතන my age is 28 කියලා තියෙනවා. මෙතන is කියන එකයි 28 කියන එකයි එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. අපිට මෙතන පොඩි space එකක් දෙන්න බලන්න. මෙන්න මේ is කියන තැන මෙතනින් පොඩි space එකක් දීලා අපි මේක run කරලා බලමු. ඒතර ලස්සනට මෙතන output වෙනවා my age is 28 කියලා. අපිට මෙහෙම නැතුව අපි ආයෙසරක් මෙතන plus mark එක නැතුව මම මෙතන මේ brackets ටික අයින් කරලා දාන්නම්කෝ. concatenate කරන්න නැතුව අපිට මේක output කරන්න පුළුවන්. මෙතන plus mark එක නොදා අපිට comma එකක් දුන්නොත්. එහෙම දීලා run කරවුවොත් කිසිම අවුලක් නැතුව මෙතන output එක දෙන. හැබැයි මෙතන is කියන තැනට මෙතන ටිකක් space එක වැඩි වෙලා තියෙනවා. මොකද හේතුව comma එකක් දුන්නොත් මෙයා automatically space එකක් add කරගන්නවා. ඉතින් අපිට අමුතුවෙන් space එකක් දෙන්න අවශ්‍ය නැහැ. අපි මේ විදිහට run කරලා බලමු. ලස්සනට උඩ මෙයා output එක දෙනවා. මීට අමතරව අපිට ආයෙ මේක output කරන්න පුළුවන් ක්‍රමයක් තමයි f strings කියලා කියන්නේ. ඒ කියන්නේ මම ඒකට output එකක් කරලා පෙන්නන්න දාලා පෙන්නන්න f strings කියලා කියන්නේ අපි මෙතන double quotations open කරලා අපි ඉස්සරහට දානවා simple f අකුර. ඊට පස්සේ අපි මෙතන මම ඇතුලේ මම type කරනවා my age is අපේ variable එක call කරනකොට අපි එතන දාන්නේ curly brackets. curly brackets ඇතුලේ අපි දානවා අපේ variable එක call කරනවා age කියලා. දැන් මේක run කරලා බලමු. එතකොට අපිට කලින් විදිහටම output එක හම්බ වෙනවා. ඉතින් මම මෙතනින් ඉස්සරහට දිගටම මෙන්න මේ ක්‍රමය තමයි පාවිච්චි කරන්න මේ වීඩියෝ එක ඉතුරු ටික කරගෙන යන්න. මේක ටිකක් ලේසි.
F strings කියන එක. ඉතින් ප්‍රෝග්‍රෑමින් වලදී තවත් ඩේටා ටයිප්ස් කීපයක්ම තියෙනවා. ඒව ගැන මම ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බේසිකලි මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ integers, strings, floats and boolean සම්බන්ධව මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම ඊට මෙතන කමෙන්ට්ස් වලින් දාන ඉතින් අපි සරලව එකින් එක කතා කරගෙන යමු. integers කිව්වම අපි සාමාන්‍ය කියන්නේ whole numbers. සාමාන්‍ය මේ දිනදා ජීවිතේ පාවිච්චි කරන අංක ඉලක්කම් තමයි integers කියන්නේ. ඒ කියන්නේ whole numbers. මම මෙතන සරලව variables තුනක් විතර ක්‍රියේට් කරගන්නම්. age කියලා එකක් දෙන්නම්. එතකොට marks කියලා එකක් දෙමු. marks කියලා variable එකක් හදනවා. මේකට 80 කියලා දෙනවා. ඊට තව variable එකක් අපි හදමු distance කියලා. distance කියලා variable එකක් දෙනවා. මෙතන 30 කියලා දානවා. ඉතින් මේ variables ටික සරලව output කරලා බලමු. මම මෙතන කලින් කිව්වා මම මෙතනදී use කරන්නේ f strings කියලා. අපි print එක දෙමු. මෙතන කොහොමද my age is curly brackets ඇතුලේ අපි දෙනවා age කියලා. ඒ වගේ ඊළඟ එකත් අපි දෙමු. තව print එකක් දෙමු. f double quotations ඇතුලේ මම මෙතන දෙනවා marks. මෙතනදී අපි දෙමු මෙතනදී එතකොට you have 80 marks for maths කියලා output වෙන්න ඕනේ. තව එකක් අපි print කරලා ඊළඟ එකත් f single quotations මෙතනදී මම there are there are 30 kilometers to Kandy to Kurunegala. We make run කරලා බලමු. My age is 27. You have 84 maths. There are 30 kilometers Kandy to Kurunegala. සරලව ඒ ටික output කරගන්න පුළුවන් වුණා. මේ integer කියලා කියන්නේ මෙන්න මේ විදිහට. integers කියන්නේ මේ විදිහට. මම ඉතින් ඊළඟ කොටසට යන්න ඕන නිසා මම මේක කමෙන්ට් කරගන්නවා. සේරම ටික මම කමෙන්ට් කරගන්නවා ලේසි වෙන්න. ඊළඟට බලමු strings ගැන. strings කියලා කියන්නේ අපි සාමාන්‍ය පාවිච්චි කරන ඉලක්කම් වචන නිකම් string එකක්. ඒ කියන්නේ වචන. ඒවා තමයි strings කියලා. අපි example එකක් විදිහට මම මෙතනින් දෙන්නම් name කියලා. කාගේ හරි නමක්. John කියලා දෙන්නම්. ඒ වගේම email මම මෙතන දෙන්නවා admin123@gg.com කියලා. sorry මෙතන මට පොඩි වැරද්දක් වුණා. අපි strings declare කරනකොට අපි මෙතන double quotations ඇතුලේ දෙන්න ඕනේ. ඒක මට මෙතන පොඩ්ඩක් වැරදුනා කලබල නිසා. මේ විදිහට double quotations ඇතුලේ දෙන්න ඕන අපි strings දෙනකොට. sorry again. ඊළඟට අපි declare කරමු. මොකක්ද දෙන්නේ? vehicle කියලා දෙමු. vehicle කියලා දෙනවා. ඊට පස්සේ name එක දෙනවා Toyota. අපි මේ ටිකට output කරලා බලමු. මේකත් print කරමු.
my name is John. මෙතන name කියලා දෙමු. Your email is email. Favorite his favorite car is curly brackets ඇතුලේ මම දෙනවා vehicle කියලා. මම මේක print කරලා බලමු. My name is John. Your email is admin123@gmail.com. His favorite car is Toyota. මේ විදිහට අපිට output කරගන්න පුළුවන්. ඉතින් මම සරලව මේ ටිකත් කමෙන්ට් කරගන්නවා. අපි යමු ඊළඟට floats වලට. float එකක් කියලා කියන්නේ floating point එකක්. ඒ කියන්නේ decimal numbers දශමයේ අගයන්. අපි ඒ වලටත් සරලව උදාහරණ ටිකක් දෙමු. මම මෙතනදී මුලින්ම දෙනවා පයි කියලා. අපි මැත්ස් ඉගෙන ගන්න ඕනේ සරලව දැනගන්නවා පයි අගය 22 බෙදීම 7 කියලාත් මේක ගන්නවා. වෘත්තයක වර්ගඵලයේ පරිමිතිය වෙනකොට අපි මේක පාවිච්චි කරා. ඉතින් මේක සරලව මම දෙනවා 3.147 කියලා මම මේක දෙනවා. ඊළඟට GPA එක GPA grade point average කියලා දෙනවා. අපි යුනිවර්සිටි එකේදී එම ලකුණු මාක්ස් දෙන විදියක් මේක 2.5 කියලා දෙනවා මම ඒකට. ඊළඟට දෙනවා ECET score එක. ECET score එක මම මෙතන මේ GPA එක කියන simple characters වලින් දෙන්නම්. GPA ECET score එක මම දෙන්නම් බොරුට ගැද්දෙමු 1.125 කියලා 5.4 කියලා. ඉතින් මේ ටිකත් සරල output කරලා බලමු. මේකේ අපි දෙමු value of pi is pi. print එකක් දෙමු. my GPA is මේකත් අපි සරලව output කරලා බලමු. value of pi is 3.147. my GPA is 2.5. your ECET score is 1.1254. මේ අපිට output කරන්න පුළුවන්. මේවට තමයි අපි floats කියලා කියන්නේ. කියන්නේ දශමයේ අගයන් decimal points. මම මේ ටිකත් කමෙන්ට් කරගන්න.
හරි ඊළඟට අපි යමු බූලියන්ස් ගැන මම මේකත් ක්ලියර් කරගන්න අපේ ෂෙල් එකත් බූලියන්ස් වල බූලියන් එකක් කියලා කියන්නේ මෙතනදී අපිට තියෙන ඔප්ෂන්ස් දෙකයි එකක් true අනිත් එක false හරියට නිකන් ස්විච් එකක් දැම්මා වගේ කාමරේ බල්බ් එක on කරන ස්විච් එක දැම්මම true ස්විච් එක off කරාපුවම false එන්නේ ඒ වගේ එකක් මෙතන අපි සරලව මම variables ටික ඩික්ලෙයාර් කරන්නම් මම මෙතන දෙන්නම් online කියලා online ඔයා online නම් ඉන්නේ true offline නම් ඉන්නේ false මම මෙතන දෙන්නම් true කියලා එතකොට running program එක run වෙනවා නම් true run වෙන්නේ නැත්නම් false ඊළඟට අපි තව එකක් දෙමු power cut කියලා ටිකක් වෙනස් විදිහට power cut එක ගිහිල්ලා නම් තියෙන්නේ true power cut එක නැත්තම් false අපි දැන් දෙනවා true කියලා අපි මේකත් output කරන්න බලමු print එකක් දෙමු are you online කියලා දෙමු question එකක් විදිහට is running මෙතන running කියලා දෙමු අපේ variable එක call කරමු is there any මේක රන් කරලා බලමු සරල are you online true ඒ කියන්නේ online ඉන්නේ is program is running false program එක run වෙන්නේ නැහැ is there any power cut true power cut එක ගිහිල්ලා දීලා කියනවා ඉතින් මේවට තමයි අපි boolean කියලා කියන්නේ ඒ කියන්නේ true or false කියන දේවල් මම මේකට කමෙන්ට් කරගන්නම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා ගොඩක් ඉන්ටරෙස්ටිං වෙන්න ගියා ඔයාලා මොනවා හරි දැනගන්න නැති කියලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බ වෙමු. සුබ දවසක්.